ඊයේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයා කියන නියෝජ්‍ය ඇමතිවරයා එළියට ඇවිල්ලා වොයිස් කට් එකක් දෙනවා. එක එක දේශපාලන පක්ෂ විසින් නාලාගිරි ඇතාට රාපවලා එව්වා වගේ මේ ඉන්න ගොවි මහතුරුන්ට අරකු ටිකක් පොවලා ඔවුන්ට වොයිස් කට් දෙන්න පොළඹවනවා කියලා. ඇත්තටම මේක නෙමෙයි අමාත්‍යතුමා වෙන්නේ. ඇත්තටම මේ වොයිස් කට් හරහා ජනතාවගේ දුක තමයි ඔවුන් මයික් එකක් ඉස්සරහා ප්‍රකාශ කරන්නේ. ඒක නිසා දැන් අද ජනතාවට වෙලා තියෙන්නේ තමන්ගේ බත් මුලක් බැඳගෙන උදේ කුඹුරට ඇවිල්ලා කරපු පවට නාඩන් දේවතාවිය කියලා වොයිස් කට් එකකුත් දීලා ආයි ගෙවල් වලට යන්න මේ අහිංසක ගොවි ජනතාවට වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා නාමල් කරුණාරත්න ඇමතිවරයා පඹයන්ට වඩා හිටියා කුඹුරුවල. අද ඔහු සද්දයක්වත් නැහැ. ඒතකොට අපි අහනවා ආණ්ඩුවෙන් කොහොමේ ගොවි ජනතාව වෙනුවෙන් කතා කරපු මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ ගොවි නායකයෝ කෝ? අද වුන් සංග්ලාස් දාගෙන සුදු ෂර්ට් ඇඳගෙන ටයි දාගෙන වේදිකාවල වල ප්‍රභූවරු වගේ හැසිරෙනවා. ඒ නිසා අපි නැවතත් කියන්නේ ආණ්ඩු බලය ලබා ගන්න කලින් කරපු රංගපෑම දැන් මිනිසුන්ට තේරිලා තියෙන්නේ. ඒක නිසා ඔබ පෙර හැසිරුණා වගේ දැන් ගොවි බිම් වලට ගිහිල්ලා ආණ්ඩුවේ වැරදි වහගෙන ගොවි ජනතාවට උත්තර දෙන්න. දැන්වත්